යෝ බොයිස් කොහොමද? ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ ඔයාලට මගේ PC එකේ පොඩි ටුවර් එකක් PC setup එකේ එහෙම. ඉතින් මම පොඩි ගේම් ප්ලේ එකකුත් ගේන්න බලන්න. යනවා. හරි බොයිස්, ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලන්ට පේනවා ඇති මේ පොඩ්ඩයි නේ බොයිස්. ඉතින් බොයිස් මේ විදිහට තමයි මගේ PC එක තියෙන්නේ. මේ විදිහට තමයි setup එක තියෙන්නේ. හරිද? මේ විදිහට තමයි setup එක තියෙන්නේ. මගේ එහා පැත්තේ තියෙන තාත්තගේ කම්පියුටර් එක. තාත්තා වැඩ කරන එක. ඉතින් මේක තමයි අපේ setup එක. මේක අයින් කරලා මේක තමයි මගේ setup එක. හරිද? එතකොට මෙතන තියෙනවා headset එක, keyboard එක. එතකොට මෙතන තියෙනවා mouse එක. මේ mouse එක Fantech mouse එකක්, gaming mouse එකක්. focus වෙන හරි. මේක Major KX 302S gaming keyboard and mouse combo එකක්. හරි. මේකට මං ගාව තිබ්බ Fantech keyboard එකකුත් ඒක මේ දන්න කීස් එක බෙන්න නැතුව මොකක් හරි කේස් එකක් ඉඳ මම ඒක අයින් කරලා දැන් Geodel නිකන් normal keyboard එකක් තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට මෙහෙම තමයි තියෙන්නේ. මගේ desktop එක මේ විදිහට තියෙන්නේ. එතකොට මෙතන games තියෙනවා Euro Truck Simulator, Farmers Dynasty, Need for Speed, Most Wanted, Car for Sale එක තියෙනවා. ඊට පස්සේ Minecraft තියෙනවා. MotoGP එක වැඩ නැහැ boys. වද්දෝ DL ප්‍රශ්නයක් හරි. එතකොට Assassin's Creed Black Flag ඉන්නකෝ වංගාව තියෙන ඔක්කොම games පෙන්නන්න. ඒකේ හැබැයි errors boys. හරි. එතකොට මෙතන Assassin's Creed Black Flag එකේ තියෙනවා Bus Simulator 16 Gold Edition එක, Call of Duty World War 2 මේ Euro Truck Simulator 2 එක තියෙනවා. voice over පෙන්න. එතකොට මේ විදිහට තමයි මගේ තියෙන්නේ. එතකොට මගේ games ටික තමයි Assassin's Creed Black Flag, Call of Duty World War 2, Bus Simulator 16, Euro Truck Simulator 2, Farmers Dynasty for Android එක නෑ වැඩක් නෑ. MotoGP තියෙනවා. ඊට පස්සේ NFS Most Wanted, Sprint is Mud Runner the Valley එක තියෙනවා. Volvo Seat තියෙනවා. ඒක වැඩ. වැඩ ටික කියන්නද? මේක වැඩ. ඊට පස්සේ මේක වැඩ. මේක වැඩ. ඊට පස්සේ මේක වැඩ ඒ වුණාට අප්ලෝඩ් යන්න නැහැ. ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා බලුවොත් Car for Sale එක වැඩ. එතකොට මේ Car for Sale එක ඊට පස්සේ T-Launcher වෙන Minecraft වැඩ. හරි. හරි. ඉතින් අපි ටක් ගාලා ගේම් එකට යමු. මම මගේ headset එක දාන්න පොඩ්ඩක්. හරි boys, ඕක තමයි මගේ setup එක. ඉතින් මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේක ගන්නවා. හරි. මම දැන් Minecraft one block එක තමයි ගහන්නේ. මට මේ කැමරාව අල්ලගෙන ඉන්න ගියාම පොඩ්ඩක් කේස් හරි. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා හිටියා. හරි තමයි දැන් මේ chest එකට දාන්න. පොඩ්ඩයි ඉන්න වස්සා. ඉතින් මම ගේම් එක ගහන්න කියන්න බැරුණානේ. මේකේ ස්පෙක්ස් ටික අයියෝ පිටුණා. හරි. මේකේ ස්පෙක්ස් ටික තමයි ටාස්ක් මැනේජර්. ඊට පස්සේ මේකේ ස්පෙක්ස් තමයි CPU එක වෙන්න Intel Core i3 10100 CPU එක. ඊට පස්සේ memory එක 8GB DDR4. ඊට පස්සේ disk එක hard drive එක නම් මේ 1TB වගේ. 1TB. එතකොට disk එක මොකද්ද? SSD එක 128GB. ඊට පස්සේ
GPU එක GeForce GTX 970ක් 4GB එකක් හරි. එය තමයි මගේ ස්පෙක්ස්. එතකොට මගේ කීබෝඩ් එක ගත්තා Geodel කීබෝඩ් එකක්. ඊට පස්සේ mouse එක Fantech mouse එකක්. ඊට පස්සේ මොනිටර් එක Samsung හරි කොහොමද Samsung කියලා ගහලා තියෙන්නේ. මේ තියෙන Samsung monitor එකක් හරි. Samsung monitor එකක්. ඊට පස්සේ ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ casing එක ගත්තොත් මේ වගේ තමයි තියෙන්නේ. Fantech build එකක්. එතකොට මෙතන speakers මෙතන speaker එකක් Fantech එකක්. ඊට පස්සේ ආය මේ මුළු build එකටම මම හිතන්නේ PC එකට විතරක් ලක්ෂයක් විතර බජට් එකක් කරා හැබැයි. ඉතින් යාළුවනේ ඕක තමයි මගේ PC setup එක. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔම්ක සනුත්.